130 වන වාර්ෂික මංගල්‍යයේ මංගල දිව්‍යාගයට පසුබිම ගන අද දින සන්ධ්‍යාවේ ශුද්ධෝවානාමයන්ගේ සමුසබලට අප එක්රැස් වී සිටින්නේ ඓතිහාසික කරත්ත මංගලයේ සමරමින් පවත්වන දිව්‍ය පූජා යාගයට සහභාගී වීමටයි. ශුද්ධෝපාවතුමන් විසින් තෙසලෝනිකවලට ලියන ලද පළමුවන හසුනෙන් පුටා ගන්නා ලද පළමුවන දිව ප්‍රකාශනය පෙන්වා දෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ අදලමින් පරලොව සැබත් වූ සැනදෙන උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ නැවත කැඳවන බවත්ය. ශුද්ධෝලුතුමාගේ ශුද්ධෝ සුබෝධ තුළින් පසක් කරණයේ නිර්දුන්න සුභාෂණ දේශනා කරන වස් සම්දානන් වහන්සේ අප සැම ආලේප කර ඇති බවත්ය. වසරක් පුරාවට සන්තානාමයන්ගේ ඇඳුම් පිට තුළ කරත්ත වලින් පැමිණෙන වන්දනා කරවන් වන අපහට ලැබුණු වරප්‍රසාදයන්ට මෙම දිව්‍ය ආගය තුළ තුති පුදමු. එලෙන්ම අපගේ ජීවිත, අපගේ පවුල්, අපගේ රැකී රක්ෂා සන්තානාමයන්ගේ ඇඳුම් පිට තුළ දෙවි පියාණන් වහන්සේට බාර කරමින් මෙම උතුම් දිව්‍ය පූජා යාගයට පැති සිටින් සහභාගී වෙමු. පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් අප සම්දාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වරප්‍රසාදය දෙවියන්ගේ ප්‍රේමය සුද්ධාත්මයන්ගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. පියාණන් සහෝදරයනි අපි කරත්ත මංගල්‍යයේ සහභාගී වෙද්දී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි හැමෝටම අපගේ පවුල් වලට ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මාසයේ ආරම්භ කරන සැප්තැම්බර් මාසයේ මේ මාසයේ ගැන අපි දින බලාපොරොත්තු සැලසුම් අපි ශාන්තානා මුනිවිගේ ලදහත් තුළ දෙවියන් වහන්සේට බාර කරමු. ඒ වගේම අපේ අවශ්‍යතා අපේ අසනීප අපේ දින ප්‍රශ්න කාරණා දෙවියන් වහන්සේට ඔප්පු කරමු. මේ උතුම් දිව්‍යාගයේ මිත්‍රයෙක් සහභාගී වීම සඳහා අපි අපගේ පවුල් වැරදි සීකරලා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලමු. සර්වදායි දෙවියන් වහන්සේට සමුදේ ඔබද මහා පවුල වහන්සේනි සිතේ වශයෙන් ක්‍රියාවේ සහ අතපස් කිරීමෙන් මම මොහොසේ පවුලෙනි එනමාගේ වදින්නේ මාගේ මාත්වදින්නේ එයින් භාග්‍යවත් වෙන කඩවලේ තුනේද සියලු දුක්යන්ගෙන් ආශිර්වාදයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මාගේ අපේ සම්දානවල දෙවියන් වහන්සේට යාඥා කරමින් අවතුරලා සිටිමි. සර්වදායි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේ දක්වාමුවන සේක්වා. ආමේන්. ස්වාමී කරුණා කළ මැනව ස්වාමී කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමී කරුණා කළ මැනව ස්වාමී කරුණා කළ මැනව Money,
සියලු යහපතේ උපදවන දේ සංවිධානයේ යහපත් සෑමදේ නික්පින්නේ ඔබ වහන්සේගෙන් නොවේද? ඔබ වහන්සේගේ ශ්‍රී නාමයේ කෙරෙහි මා ස්නේහයෙන්ද ඔබ වහන්සේ වෙත සැබෑ භක්තියෙන්ද අප හදවත් තුළ වර්ධනය කළ මැනව අප තුළ ඇති යහපත් වූ සියලු දේ රැකගැනීම අප නිති සුවකට යොමු කළ මැනව මේ වාසනාපයෙන් සමග එකම දෙකෙන් සදාළු වැඩ සිටිනා උදරට කම් කරන්නා වූ ඔබගේ පුත්‍රයන් අපගේ සමුදායන් වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමේන්. පාවඩතුමන් විසින් තෙසලොනිකවරුන්ට ලියන ලද පළමු වන හසුනේ උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, දෙවියන් වහන්සේ පාවඩතුමන් විසින් තෙසලොනිකවරුන්ට ලියන ලද පළමු වන හසුනේ උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, මට බලාපොරොත්තුවක් නැති කෙසුවයින් ඔබ ශෝකවන පිණිස මියගියුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ. ජේසුස් වහන්සේ නැති නැවත උත්ථාන වූ සේකයි අපි අදහමු. එසේම ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේ තුළ සතුටුණු අය උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකයිද අදහමු. අප දැන් ඔබට කියන්නේ සංවිධානයන් වහන්සේම වදාළ කරුණකි. එනම් සංවිධානයන් වහන්සේගේ ආගමනයේදී ජීවත් සිටින අපට උන්වහන්සේ තුළ සතුටුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බවය. මන්ද සංවිධානයන් වහන්සේම අනදීමේ ශබ්දයද අප දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ මොඩනෑ නාදයද ඇතිව ස්වර්ගයෙන් බැස වදාළන සේක. ක්‍රිස්තුස් වහන්සේ අදහමින් උන්වහන්සේ තුළ සතුටුණු අය පළමු කොට නැගිටින් නොය. එවිට ජීවතුන් අතර සිටින අපි ඔවුන් සමග සංවිධානයන් වහන්සේ හමුවන පිණිස බලාපොරොත්තු වලින් වහන්සේ උත්සාහ කරන ලබන්නෙමු. මෙසේ අපි විතරම සංවිධානයන් වහන්සේ සමග සිටින්නෙමු. එහෙන් මේ වචන වලින් එකිනෙකා සංසන්න. දේවචනේ මෙසේය. දේවවහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සම්මානෝ මිහිතලය පාලනය කරන සේක. සම්මානෝ මිහිතලය පාලනය කරන සේක. සමිඳුන් හට නව ගීයක් ගන්න පොළොව වැසි සියල්ලෙනි සමිඳුන් හට ගී ගන්න විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සම්මානෝ මිහිතලය පාලනය කරන සේක. සමිධානෝ තුන්ය අතිශයින් පසසිය යුතුය සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගර්භය පෑ යුතුය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි. සමිධානෝම දෙව්ලොව මැවූසේක. සම්මානෝ මිහිතලය පාලනය කරන සේක. සකලව ප්‍රීති ප්‍රමෝද වේවා නලලව තුතු පහතු වේවා සමුදුරන්තෙහි ඇති සියල්ලක් දිගුරුම් වේවා කෙත්වතු සහ ඇතුළු සියල්ලක් ප්‍රීතිමත් වේවා. එවිට වනරොදෙහි ගස් කොළන් ප්‍රීතිනාද දෙන්නේය.
සවිලානෝ මීතලය පාලනය කරසේක. සමිදානම් මිහිතලේ පාලනය කිරීමට වඩින විට ඒවා මත දෙන්නේය. එතුමානෝ ලෝවැසියන් සාධාරණ ලෙසද අවංක ලෙසද පාලනය කරනසේක. සවිලානෝ මීතලය පාලනය කරසේක. සුපුවත් ජයමද ලෝකයේ ආලෝකය මමය. මානුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේයයි. සමිදානෝ වදාළසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. දුලුක්තුමාගේ සුදෝසු විශේෂයෙන් උපුටාගත් කොටසකි. සම්මානීය වහන්සේට මහිමය වේවා. ජේසුස් ස්වාමීන් වහන්සේ තමන් ඇතිදෙවි වූ නාසරත් නුවරට පැමිණ සිරිත් පාරදී සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගී සිටිසේක. එවිට දිවස්වර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේ. උන්වහන්සේ ග්‍රන්ථයේ දිගහැර මෙසේ ලියා ඇති තැන සොයාගත්සේක. සමිදානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිවිදුන්හට සුභාවංච දේශනා කරනු වහන්සේ මා ආලේප කළසේක. වාදක විදීමද අන්තයට දෙීමද ලැබෙන බව දන්වන්නට පීඩිතුවන් මුදන්නට අභිදානන් වහන්සේගේ ප්‍රසාදයට වසර ප්‍රකාශ කරන්නට මා ඒවා වදාළසේක. උන්වහන්සේ කියවා ග්‍රන්ථය අකුලා උපස්ථාන තැනකදී වැඩහුන්සේක. එකල ධර්මශාලාවේ සිටි සියලු වහන්සේ කෙරෙහි නිත්‍යමා සිටියහ. උන්වහන්සේට කතා කරන්න පටන්ගෙන අද ඔබ සමන් දී සිටියදීම මේ සුදුලීලි පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. සියලුම වහන්සේ ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුමව මේ ජෝසෆ්ගේ පුතා නොවේදයි කීහ. ඒ වහන්සේ කතා කොට වෙදදුරන්නේ ඔබම සුව කරගන්න යන ප්‍රස්ථා පිරුල ඔබ නිසැකව මට ගෙන හැරපා අපරණාවගේ ඔබ විසින් කරන ලදයි අප සුක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදී කරන්නයි මට කියන්න ඇත. සැබින් මම ඔබට කියමි ගමේ දිවස්වරයා ගමට අගේ නැත. සාහිතික ලෙස මම ඔබට කියමි එලියාගේ කාලයේදී 3 අවුරුදු සමයක් මුල්ලේ අහස පියවි රටපුරා දෙවි සාගරයක් පැවති අතර ඊශ්‍රායල් රටේ බොහෝ මැදමුවන් සිටි නමුත් සිදෝන් පළාතෙහි චරපත්හි බැඳපු වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියක් නොයවන ලද්දේ. දිවස්වල එලිෂාගේ කාලයේදී
ඊශ්‍රායල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත් සිරියානු ජාතික නාම මිස අන් කිසිවෙක් තුව නොලැබී යයි වදාළසේක. ධර්මශාලාවේ සිටි මුළු සමූහය අතර කෝපාවිෂ්ඨ වූහ. වහා නැගිට උන්වහන්සේ නුවරින් පිටත නිර්පා ප්‍රපාතයට හෙළනු වස් ඔවුන්ගේ නුවර ගොඩනගා තිබූ කන්ද අතරට ගෙන ගියහ. ඒ උන්වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගියසේක. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුය වහන්සේට ප්‍රශංසා වේවා. දේශපාලන සහෝදරයනි මේ අවුරුදු 22කට කලින් මම පූජා කරේ ලාබලා මුලින්ම මේ විවස්ථානයේට තමයි ආවේ පොලිස් වාරිවාසී. මේ අවුරුදු කමාවක් කියන්නේ එතකොට කිසිදෙයක් කිසිමා තමයි ලොකුස්වාමි. ඒක දවසක් කිසිදියතුමා මේ සංගුණයේ ඉස්සරහ ලොකු බලක් කපලා පොහොර දාලා විසින් කන වගේ සතියක් විතර ඔහොම ඉතියේ ඇරලා ඊට පස්සේ මිදි වැඩක් ඉතින් මම පාරේට පාර මොකද මේ ඉස්සරහම මිදි වැඩක් හිටවන්න පාරේ ගියා පන්සලක් නැගියන්න කියන්නේ පළදාරන මිදි වැඩ කියලානේ ඒකයි මෙතනම හිටවන්න කියලා ඊට පස්සේ කියනවා කිව්වා එතුමිය වයසට යනකම් දරුවෙක් ලබන්න නැතුව හිටියට එතුමිය බොහෝම විශ්වාසයෙන් බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ නිසාම දෙවියන් වහන්සේ ආශිර්වාදලා යහපත් දිනයක් උන්වහන්සේට දුන්නා. දේවදෑනියෝ මාර්ගයතුමේ එතුමියගේ දිහිුණා කියලා. මගේ හිතේ තව තිබුණා ඒක පළදාරු විදියට කියන්නේ ඒකයි කියන්නේ. කෙසේ වෙතත් මංගල කාලේදී සාමාන්‍ය දවස්වල උගත් දෙයක් එනවා මේක නොයෙකුත් බාරහාර උච්චරයි. එතකොට පන්ති දවස්වල නාම විශේෂ වැඩකුත් නැහැ. ඉතින් මම පුරා කලාවේ ආදික කතා කරනකොට යාර තාල්ක ලැබුණු එක වරප්‍රසාද ගැන කතා කරනවා. ඒ අතර දරුවන් ඇතුළේ හිටපු අයට දරුවන් ලැබුණේ ඒවා. ඒ වගේම අවුල් ජීවිතේ අවුල් ලාභිකේවා සමතේකටපත් වෙන්නේ විවාහ කාල දීලා විවාහයේ සාර්ථක වෙන්නේ ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයේ අසනීප රැකී ආරක්ෂා ඒ වගේම දේවාලතාවන් මේවා ඉකී නොකි හැම දෙයක් ගැනම ඔවුන් කියනවා තමන් මේක ඉල්ලුවා සදානම් නෑ කියන්නේ සදානම් නෑ කියන්නේ දුන්නා පිට ඒකයි ආවේ බාරව පුදරන්නේ. එතකොට මන් තේරුම් ගත්තා චාන්තානා මෑණියන්ට පළදාන්න නිදි වැඩ කියලා කිව්වට එතුමියගේ නිදි විතරක් නෙවෙයි ලැබෙන්නේ අපි මොනවද කියන්නේ ඒ හැම දෙයක්ම අපිට ලැබෙනවා. ඔබ අද කාලක මංගල්‍යයක සමාජයට සිකුරාදා වගේ ඉඳලා වෙන්නේ එතුමියගෙන් ඔබ ඉල්ලපු දේවල් ඔබට ලැබුණු නිසා ඒක ඔබ එකිනෙකාට ලැබිලා තියෙන දේවල් වෙන වෙනම එකම හේතුව නෙවෙයි. ඒ නිසා අවසානයේ දරුවෝ එතුමිය නිදි කරන්නේ දෙන්නේ හැම පළතුරක්ම එතුමියගේ වැඩි හැදෙනවා ඒක අපිට ලැබෙනවා. ඒ නිසාම එතුමියට සුද්ධි කරන්නට හේතු අපි හැමෝටම තියෙනවා. ඔබ නොයෙක් ප්‍රදේශවලින් ඇවිල්ලා තියෙන්නේ මේ දේ හින්දාමයි ඒ සමාජ ලැබුණු දේද සුද්ධි කරන්න. ඒ වගේම එතුමියගේ සමග වීදියන්න. සේනසුදාලා ඉඳලා වීදියාද ඒ වීදියන්නේ හේතුවලා කඩියක් විදිය සහෝදරතුමාලා සහ පූජාවුරවල. ඔබ සමග ඔබට සුදු ආනන්දේශ්වරී සමග යන්න පුළුවන් දවස අද. ඒ නිසා ඔබ
අද විශේෂයෙන් ආවේ ඒ වගේම දැන් කරත් පාවිච්චි නොකලට ඔබ සමාජ කරතේ තියාගෙන ඉන්නේ මේ සඳහායි මෙහිම ඔබ ශාන්ත ආනාමයට ගෞරව කරන්න වගේම ස්තුති කරන්නට අද ආවා. ඒ නිසා අපි අද මංගල්‍යයේ වීදියත් අපි හිතට මේ ශුද්ධ වූ භූමිය තුළ ඒ වගේම වීදියාන කොට එතුමියට අගෞරවයක් නොවන විදිහට අපි ගමන් කරන්නට ඒ වගේම ජීවත් වෙන්නට අපි එතුමිය අපිට දීපු හැම දෙයකම අපි ස්තුති කරනවා නම් එතුමියට ගෞරවයක් අපි තුලින් ඇති වෙන්නට ඕන. අපි ඉන්න විදිහට අනිත් අය දකින්නට ඕන. එතුමිය මට දීපු දේවල් වලට මම ස්තුති කරන බව. ඒ නිසා අපි එතුමියට ගෞරවයක් වෙන විදිහට සහ අගෞරවයක් නොවන විදිහට මේ සුද්ධ භූමිය ඒ වගේම වීදි ගමන අපි ගමන් කරමු. අද සුද්ධ සුවිශේෂයේ තුල දේශන වහන්සේ තමන්ගේ ගමට ඇවිල්ලා කපරාමේ ප්‍රථම දේශනය උන්වහන්සේගේ ප්‍රථම දේශනය උන්වහන්සේ ගමට ඇවිල්ලා ප්‍රථම දේශනය අපි අනුකම් දුන්නා. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ මාව දෙවියන්ට සුභාසන දේශනා කරන්න වහරුන්ට විදීම දෙන්න වගේ ආර්යයට පිළිම දෙන්න පොඩුන්ට ඇවිදින්න මාව ආලේක කරලා තියෙනවා. වහරුන්ට නිදහස දෙන්න. හැමෝටම යහපත දෙන්න මම මාව උන්වහන්සේ ආලේක කරා. ඊට පස්සේ ගාන්තිය හපවලා උපස්ථායකයට නිල උන්වහන්සේ කියන දේවල් එක වාක්‍යයයි අපි සුදුසුයි කියලා. හැබැයි උන්වහන්සේගේ දේශනාවේ තියෙන වාක්‍යයක් නෙවෙයි. දීර්ඝ දේශනාවක් තියෙන හැබැයි ඒකේ අර්ථය වෙන්නේ ඔබ අද මේ සවන් දී සිටියදීම ඉෂ්ට වීය. එතකොට මිනිස්සු දේශන වහන්සේගේ කාරුණික වචන ගැන ස්තුති කරන්නේ දෙවියන් වහන්සේට තහපුදුම වෙන්නේ අනිත් අය දොස් කියනකොට දේශන වහන්සේ දෙවියන් වහන්සේගේ ආදරය ගැන කතා කරනවා. ඒ ආදරයේ තුල ජීවත් වෙන්නට ආරාධනා කරනවා. ඒ වගේම අපි පළමු කියවීමේ ගොඩසුදු පාවුල්තුමා තෙසලෝනික වරුන්ට යවු පළමු වාසනේ අපගේ ජීවිත අවසානය ගැන කතා කරනවා. නැත්නම් ලෝක අවසානය ගැන කතා කරනවා. ලෝකයේ අවසාන වෙන දවස වෙනකොට අපේ කොටසකුත් ඉන්නේ මලවුන්නට. අපේ කොටසක් ඉන්නේ සමහර ලාවට ජීවිතුන් අතර අපේ ජීවිත කාලය සිද්ධ වුණා. නමුත් පාවුලුමා හිතාගෙන උන්වහන්සේගේ ජීවිත කාලෙත් මේක වෙයි කියලා. ඒ නිසා අපේ ජීවිත කාලෙත් නොවෙන්න හෝ වෙන්න පුළුවන්. කෙසේද? ජීවත් වෙලා හිටියත් ඒ වෙනකොට මලවුන් අතර හිටියත් ඒ කාටවත් විශේෂයක් නෑ. පාවුලුමා කියනවා. අපි විශේෂ වරප්‍රසාදයක් අපි කාටවත් නැහැ. මුලින්ම මලවුන් නැගිට වෙනවා. ඊට පස්සේ මලවුන් දැන් නැගිටලා ඉන්න ජීවත් වෙලා ඉන්න අපි හැමෝම දෙවියන් වහන්සේගේ විනිශ්චයට දේශනාසිකේ විනිශ්චයට යනවා. ඒ විනිශ්චයේදී තමයි අපි ස්වර්ගයට යන්නේක හෝ නැති එක තීරණය වෙන්නේ. ඒ නිසාම පාවුතුමා කියනවා ඔබ එකිනෙකාව සරසන්න දිරිගන්වන්න ස්වර්ගයට යන්නට අපි කණියම බැහැ. හැමෝම ශක්තිමත් කරන්න සරසන්න දිරිගන්වන්න ස්වර්ගයට අපි හැමෝම යනවා. අද සහෝදර සහෝදරියනි අපි දන්නවා අපි අත්දැකලා තියෙනවා වගේම අහලා තියෙනවා නරක ආරච්චි වලට අත්තරු තියෙනවා ඉගිලලා ගිහිල්ලා ඒ නරක ආරච්චිය පතුරවන්න. නමුත් යහපත් ආරච්චි වලට එහෙම නැත්නම් කෙනෙක්ගේ හොඳකට පකුණ නැහැ. ඒ නිසා දාතමින් නැත්නම් බඩගාමින් යන්නේ. ඒක අපි දැකලා තියෙනවා අපි කරලා තියෙනවා. අපි කාගේ හරි වැරද්දක් දැක්කොත් ඒ වැරද්ද අපි හැමතැනම කියනවා. සමාජය කොහෙද බලන්නේ නැහැ. අපිට අහුමුද ඒ විදියටම සමාජය ඒකත් වැඩි කරලා අපි කියනවා. හැබැයි කෙනෙක්ගේ යහපත කෙනෙක්ගේ හොඳ දෙයක්
අපි උගාහකරාට කාටවත් කියන්නේ නැහැ. අපි ඒකෙදී ඉවරද. එතකොට අර ආවුරුදු මහ කියපු ශක්තිමත් කරන්න සංසංග දිවිගන් වන්න කියන එක අපෙන් වෙන්නේ නැහැ අපේ ජීවිතේ. නමුත් අපි ඇත්තටම අපි මොනවද කරන්නේ කියලා අපි ඉදිරිකා විතර බැලුවොත් අපි කෙනෙක් තරහින් ඉන්නවා නම් එයාව නිමන උත්සාහ කරනවට වඩා එයාව තවත් අවශ්‍යනවා අපි බලන් ඉන්නවා මොකද එයා කරන්නේ. සමහර වෙලාවට කෙනෙක් ඉහළ යන්නට උත්සාහ කරනවා නම් අපි යාව දිවිගල් කරනවා නෙමෙයි යාව විවේචනය කරනවා යාව කඩා විදිනවා යා අපේ ගානට ඉන්නාවේ යා ඉහළට යන්න ඕනේ. තවත් වෙලාවක කෙනෙක් යහපත්යක් කරනවා නම් අපි ඒකෙත් හිතනවා යා ඒකෙන් තව අයහපත්යක් යාගේ පුද්ගලික ලාභයක් හොයනවා ඒ නිසා ඒක විවේචනය කරනවා. ඒක මෙහෙම දෙයක් නෑ සමහරවල්. නමුත් අපි විවේචනය කරනවා අපිට බෑ තවත් කෙනෙකුගේ යහපතක් දකින්නට. ඒ වගේම සමහර වෙලාවට අපි කෙනෙක්ව දිවිපත් කරනවා වගේ ශක්තිමත් කරනවා වෙනුවට අපි එයාව පාදලම තියාගන්නටයි උත්සාහ කරන්නේ. මොකද අපි කැමති අපේ ගානට ඉන්න එහෙමත් නැත්නම් අපිට පහලින් යාලා ඉන්නවා. ඒ සාම අපි කොච්චර හොඳයි කියලා අපි ගැන කිව්වා. අපි කුහකයි සමහර වෙලාවට අනිත් කෙනෙක්ගේ යහපතක් අනිත් කෙනෙක්ගේ හොඳක් අනිත් කෙනෙක්ගේ දියුණුවක් දකින්න බැරි තරමට. ඒ සාධන සහෝදර කියවීම මට මතක් කරගන්න. ජේසුස් වහන්සේව අනුගමනය කරනවා නම් අපි තුලින් කාරුණික වචන නික්වෙන්නට ඕන. අපි අනිත් අයගේ යහපත දකින්නට ඕන. පළමු කියවීම කතා කරන්නේ ඒ නිසා අපි හිතට ගමු මේ ශුද්ධ භූමියේ ඉඳලා ලබන අවුරුද්දේ මංගල්‍යයේ වෙනකන් තියෙන මේ මංගල්‍ය වසර තුන අපි කාටවත් විවේචනය කරනවට වඩා ඒ අයගේ තියෙන යහපත දකින්න යහපත අගය කරන්න අපි හිතට ගමු. කෙනෙක්ගේ දියුණුවක් දකින්න එයාට තවත් ඉදිරියට යන්නට අපි උදව් කරමු. කෙනෙක් වැටිලා ඉන්නකොට එයාව නැගිටවන්න අපි උත්සාහ කරමු. කෙනෙක් දුකින් ඉන්නකොට එයාව සනසවන්න උත්සාහ කරමු. කෙනෙක් තරහින් ඉන්නකොට තරහ නිවන්නට අපි උත්සාහ කරමු. අපි ජේසුස් වහන්සේ වගේ ජීවත් වෙමු. අපි මරුණාම අපි විනිශ්චයාසනයට ගිහිල්ලා අපි මොනවද කළේ කියලා අහද්දී අපි තුලින් යහපත තිබුණු බව කියන්නට පුළුවන් වෙන්න අපි අනිත් අයට යහපත කරමින් යහපත පතමින් ජීවත් වෙන්නට මේ ශුද්ධ භූමියේ සිට අපි ශුද්ධ ආනාමුනිශ්වරයට පොරොන්දු වෙමු. ආමේන්. දැන් අපි නැගිට අපගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේට ඔප්පු කරමු. ශුද්ධ සභාව දෙසා දේවරාජ්‍ය පතන කිරීම සඳහා පැටලී සේවය කරන සුදුතුම් පියාණන් ඇතුළු පූජක කිහිපයන් සියලු දෙනාට ක්‍රිස්තු සේවයේ සැබෑ අනුගාමිකයන් ලෙස තම වගකීම් නිසිලෙස සිදු කරන්නට සුදුතුම් වරම් දානය කරන පිණිස අපි සම්මානන වහන්සේට යාඥා කරමු. පවතින අනුබුද්ධකාරී තත්ත්වය තුළ ආර්ථික හා දේශපාලන දුෂ්කරතාවලින් පිළිසට පත්ව සිටින අප සැමට අවශ්‍ය සහනය සමාදානය තුළ අප ජීවිත ගත කරන්නට
අවශ්‍ය වරම් ලැබෙන පිණිස අප සංවිධානය වහන්සේට යාඥා කරමු. වන්දනා කරුවන් උදෙසා නන්දසිංහ සිද්ධාස්ථානයට පැමිණෙන සියලුම වන්දනා කරුවන් විශේෂයෙන්ම කරත්තවලින් පැමිණෙන සියලු දෙනාට සන්තානාමයන්ගේ යෙදුම් පිහිට තුළ ඔවුන්ගේ සියලුම ඉල්ලීම් සඵලවත් කර පිණිස අප සංවිධානය වහන්සේට යාඥා කරමු. මෙම වසරේ වාර්ෂික මංගල්‍ය සැලවීම තුළින් අප ලැබූ ආත්මික පෝෂණය තුළින් ජීවිත වෙනසක් ඇති කරගනිමින් යහපත් කිතුණු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිස අප සංවිධානය වහන්සේට යාඥා කරමු. පෞද්ගලික අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේට ඔප්පු කරමු. මේ ඉදන් සංවිධානය වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ඉතින්
අදට සහෝදර සහෝදරි මාගේ සහෝදරියාගේ සල්පරාක්‍රම දෙවියන්ට ප්‍රසන්න පිණිස ආඥා කරන්නේ. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාව කරනකත් සමාව අපගේ වහන්සේගේ විශේෂ සභාවේ ත්‍යාග සඳහාද ඔබගේ හස්තයෙන් සෝමනාලෝකයේ පිළිගන්නාසේක්වා. සදාතනදී කියන්නේ මේ ආශ්‍රිත පිළිපන්ව හා මුසු අපගේ යාගයේ මගේ ඔබගේ පීඨුට ආශිර්වාදයේ නිතර පමුණවානු ලැබෙනක මේ ප්‍රසාද දානයේ මගේ ඔබගේ ආරාධන කර අපගේ ගැන්වීමේ කුතියද අපගේ සම්පූර්ණ විශ්ීර කළ මැනක මේ විදව සංවිධාන වල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්බන්ධ වහන්සේ උදෙසාම ගවන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න අපගේ දෙවියන් සංවිධාන වහන්සේට ස්තුති කරමු. ඔබගේ ප්‍රේමී පුත්‍රයන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේමයි සෑම කාලයක සෑම තැනකදී අප වහන්සේට ස්තුති කිරීම සැබවින්ම යෝග්‍ය සාධාරණයේ අපගේ යුදක මහා ගැරවීමය. ඔබ වහන්සේ සියලු දේ මාවවදාගේ වහන්සේ ශ්‍රී වාක්‍යයන්න් හේතු කොටගෙන ඔබ වහන්සේ අපගේ යුතුම් කරුවාන්ද ගැලුම් කරුවාන්ද වශයෙන් ඔබ වහන්සේ උන්වහන්සේ අප වෙත ඒ වූසේක. උන්වහන්සේ සුදාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මිනිස් බවගෙන කන්‍ය මරියාවන්ගේ උපන්සේක. ඔබ වහන්සේ කැමැත් ඉටු කරමින් උන්වහන්සේ කුන්සේ ජයක් විහිදා අධික වේදනාවින්ද මරණයට පත් වී මරණයෙන් විදහැර උත්සාහයේ විදහා දක්වමින් අප සෑම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. ඒ සුරදෝතියන් හා සිරි සුදවාද්‍යයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමේ කායි මෙසේ ප්‍රකාශ කරමු. අපේ සියාදුවේ මේ පඳුරාපු දිසාප සංවිධානයන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයක් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ චේතනයේ දුක්ඛාර්ය තමන් පවරා දෙමින් ඌපේ රැගෙන තුති බුදමින් ඒ කඩා සත්‍ය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න මක්නිසාය මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන්ත රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක්නිසාද මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ උදීහ කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස
පිළිවෙලයි කුබෙන් ගැරීමයි කුසලයන් අපි වාසී පුද කරමු. ඔබ වාසී හැම සිටින වාදන දේවා පුද කරන සුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. විසුණුවාසීගේ ශ්‍රී ශරීරය ශ්‍රී බුදේට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන් විසින් එක්සත් කරන ලබන ලෙස අවනතව ආයුධ සිටිමු. කමිදානමින් මුලොවේ පැතිර පවත්වන වහන්සේගේ සම්සභාව සිහි කර මැනව දහතරවන ලියෝ නැමැති කපුගේ ශ්‍රේණියානන්ද හැරලැන්තන් නැමැති අපරාධ ගුරුතුමන්ද සියලුම රාජ ගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමගින් සභාව දාගුණෙන් පිළිපුන් වනක සල්සුදු මැනව ඒ මොහොතේදී මේ තරත්ත මංගලයේ පිටිපස්ස සිටි ඒ සුවර්ගසු රාජ ගුරුතුමන් වගේම පූජකවරුන් පැවිදි අය වගේම කරත් හිමියන් විශ්වාසී යාත්‍රාමය මොහොතේ සිටින උත්තානය අපේක්ෂාව තුළ සතුගුණ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දාන කම්පාව කෙරෙහි විශ්වාසයට නැස්නන් දුසියලන් සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වදමන් ආලෝකයේ වෙතරුන් පිළිගත මැනව අප සියලන්ට දාන කම්පා කළ මැනව භාග්‍යදේව මාතාවන් වන කන්දි මරියාවන්ද ඔතුමන්ගේ වෘත සුදවත්පදී සුද ජුසේමලින්ද භාග්‍යත පොස්ලුවරන්ද දානා මනිස්වේරේද දුදේ වාස්මනින්ද සෑම කලින් සදාකල් සිට වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සීල සුදවන්තයන් සමග තදා ජීවනයේ සහභාගී වීමට සුදුසුසන් කළ නැව. තවද උන්වහන්සේ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිම වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වදායි දෙවියන් සුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාතමත් වේවා. ගුණ විදේ උපදේශයෙන් පුහුණු වී අපි එලිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ සම්මානීය වහන්සේගේ ශ්‍රී නාමයෙන් ආරාධ්‍ය වේවා. වහන්සේගේ රාජ්‍යය කරේවා. වහන්සේගේ කනක ස්වර්ගයේ නිරුද්ධ වේවා. අපේ බලාපොරොත්තු අරගන්නේ කරනද අපවර්තනයේ ඇති අපහාන කරනාමි අපේ නිසිර හැමදින අමුදා ගන්නා මේ අපගේ ජීවිත කාලයේදී අපට සාමය දෙනෙමින්ද අපි ආවලතවා සිටිමු. ඒ වහන්සේ කරුණාවර පිළිපැද නිරතුරුවම පවින්නේ සියලු කාර්යදරේ සුරක්ෂිත වී අපගේ ජනම කරුණාවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන්නේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මම සාදර රාජ්‍යත වලද මහිමේද සදාව වහන්සේගේ සාමය ඔබ සමගතාවයනි මාගේ සාමය දෙවිසකේ ශ්‍රාවකයන් නමතාවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ ස්වභාව විශ්වාසයේ සලකා ඔබ වහන්සේ කැමැති පරිදි සභාවට දයාන්විත කළ සාමයේද සමගිය දානීය කළ බැලු ඔබ වහන්සේ සදාහම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. සර්ජාන් වහන්සේගේ සාමයේද සමග නිතරම පවතිවා. ඔබ සමග පවතිවා. අපේ කාට සාමයේ පද ඔබට සාමයේ
මෙන්න දේව ගැටළු පොත කියනු මෙන්න ලොවේ පවරන තැන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලක් අපි භාග්‍යවන්තයෝය. සමාධි ඔබ වහන්සේ මාතුල වඩින්නට මම සුසෙක් වරිමි. ඒ වචනයක් පමණක් පදාල නැද ඒ මාගේ ආත්මය සෝවන්නේය. Kesenangan isi syariah hasil lisan jiwa kesakitan nasi.
Prema
අපි ආඥා කරමු. संविधान लोधेरिये स्वर्गीय भोजन तृप्तिमත් වූ අපි ඔබ වහන්සේට තුති ගොඩමින් මෙසේ ආයදිමු. මේ භෝජනයේ අනුවාසින් අප හදවත් ඔබගේ ප්‍රේමයෙන් දැල්ුව මැනව අප සොහොයුරියට අප කරන සේවාවේ අප දිරිගැන්වුව මැනව මේ ජන සංවිධාන වල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සංවිධාන වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබේ සමග වනසේක්වා. සර්වපරාක්‍රමී මහෝත්තමයන් यानोद पुत्रयानोद शुद्धात्मयानोद ඔබ සෑම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයේ ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අදර සහෝදර සහෝදරියනි 130 වෙන වාර්ෂික මංගල්‍ය නිමා කරන අද විශේෂ දවස වෙන අපගේ ආනාමෑණියන්ගේ ප්‍රතිමාව රැගෙන හරද්ද සමගින් ඒ ඓතිහාසික ගමන් කරන්නට සූදානම් වෙනවා. ඊට පෙර අද දින මෙම ඓතිහාසික 130 වන වාර්ෂික මංගල්‍යයට සහභාගී වූ ඔබ සියලු දෙනාටම දේව ආශිර්වාදය සුදවානා මෑණියන්ගේ මැදහත්කම තුල ලැබෙන්නට කියලා අපි සියලු දෙනාම කරුපූජා ප්‍රසාදින් වහන්සේ සියලු දෙනාම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම දිව්‍ය පූජාවේ ජනවන්දනාව සූදානම් කළ කරත්තවලින් පැමිණි සියලුම වන්දනාකරුවන්ට මාගේ ආදර ස්තුතිය මේ මොහොතේදී මා පුද කර සිටිනවා. එලෙසම අද දින මෙම මංගල දිව්‍ය යාගය සරස දිව්‍ය යාගය සිදු කළ කලක් අප මේ සමයේ සහායමේ සේවකව සිටි වර්තමානයේ මණ්ඩ කොණ්ඩාන මේ සම්භාරව සිටින ගරු රෝහන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ දිව්‍ය පූජාව සිදු කරන්න හිටියේ ගරු සුදත් සේරා පූජා ප්‍රසාදින් වහන්සේ. නමුත් ගරු ස්ටැන්ලි පීරිස් පියතුමන්ගේ ආමගුල් මෙහෙයට සහභාගී වෙලා තවත් මගේ එනවත් ඒ නිසා ගරු රෝහන් පියතුමා ඒ වගකීම බාරගත්තා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙම දිව්‍ය පූජාවට සහාය වුණු කොළඹ අගරණගුරු පදවියේ හිටපු මේගමුව කලාපීය නාහිමි අධිගරු සිස්වාන්ත බ්‍රූස් පූජා ප්‍රසාදින් වහන්සේටද මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද වහන්සේ මේ කරත්ත මංගල්‍ය දැක බලා ගන්නට පැමිණලා තිබෙනවා. වහන්සේට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. කට්ටිමහන ජනතාව වෙනුවෙන් සහ සියලුම පියතුමන්ලා වෙනුවෙන්. එලෙසම මෙම දවසට පැමිණි කොළඹ අගරණගුරු පදවියේ සියලුම ගරු පූජා ප්‍රසාදින් වහන්සේලාවද හලාවත රදගුරු පදවියේ සියලුම පූජා ප්‍රසාදින් වහන්සේලාවද අප රදගුරු පදවියේ සියලුම පූජා ප්‍රසාදින් වහන්සේලා ඇතුළු ගරු කන්‍යාස්වරයන්වද අපි නාමත්ම ගෞරවාන්විතව මේ සුදෝ භූමියට පිළිගනු ලබනවා. එලෙසම අද අප සමග විශේෂ ආරාධිත අමුත්තන් කීප දෙනෙක් එකතු වෙනවා. ඒ තමයි වයඹ ආණ්ඩුකාරතුමන්. අද එතුමන් ප්‍රථම අවස්ථාවට මේ සිදුවීමට සහභාගී වෙන්නේ. අපි වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්ව ඉතාමත්ම ගෞරවාන්විත ආදරයෙන් පිළිගනු ලබනවා මේ අවස්ථාවට. එවිලෙසම වයඹ කුරුණෑගල වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේශ්‍රී බස්නායක මැතිතුමන්වද සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියවද
ඒ වගේම අද අපහා එක්වන උඩුගද්දාව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරී මහත්මීන්වද අපි ඉතාමත් ගෞරවාන්විතව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා මෙම ඓතිහාසික කරත්ත මංගල්‍ය දිනයේ. එලෙසම තව සුළු මොහොතකින් අපි පෙරහැර ආරම්භ කරනවා. නැවතත් කරත්ත වලින් පැමිණි වන්දනා කරුවන්ට මතක් කරනවා ඔබට අවස්ථාව ලැබෙනම හැම කරත්තයකටම මේ පෙරහැරේ ගමන් කරන්නට ඔබ කොතෙනින් ගියත් කොයි අවස්ථාවට ගියත් ආනාමෑණියන්ගේ ආශිර්වාදය සෑම දිනකටම ලැබෙනවා. ඒ නිසා කවුරුත් කලබල කරන්නට එපා. සතුන්ව කලබල කරන්නට එපා. සතුන්ට යන පිළිවෙලට ගමන් කරන්න අවස්ථාව දෙන්න පෙරහැර මෙහෙවන හසුරුවන අය ඒ වගේ ආරක්ෂක අංශ අපිට පූර්ණ සහයෝගය ලබා දෙන්න මෙම පෙරහැර තාමත් මොහොතින් ගමන් කරලා ගමට ආශිර්වාදය දානය කරලා නැවත හැවටෙල්ලා මේ මංගල කටයුතු නිමා කිරීම සඳහා සදහවත් ඔබ සමදනාම ඉන්න ස්ථානවල ඉඳලා ආනාමෑණියන්ට ඔබගේ උතුම් ගෞරවය පුද කරන්නට කියලා ඉල්ලා සිටිනවා. දැන් පෙරහැර ගමන් කරන පිළිවෙල පිළිබඳව ගරු පියතුමන් විසින් ඔබ සැමට දන්වනු ලැබෙනවා. ස්තුති දෙස්පිටයි. සුදු ආනාමෑණියන්ගේ ප්‍රතිභාව රැග ගමවට හරක්ක පෙරහැර ගමන් ගන්න සියල්ල සූදානම්. ඒ පෙරහැරේ පිළිවෙල නම් ප්‍රථමයෙන් කුරුස පිරියස් පූජා උදාව දරුවන් ප්‍රධාන කොටුතුන රැගත් දරුවන්